ඊළඟට සාධක සෙවීම් ආශ්‍රිත ගණන් ටික තමයි හදාගන්න යන්නේ. මේ සාධක සෙවීම් ආශ්‍රිත ගණන් තිබිලා දෙනවා 2024 25 7 වෙනි ගාන 2x වර්ගයේ ඍණ 18 2x වර්ගයේ ඍණ 18 මේක සාධක සොයද්දී අපි මොකක්ද ඉස්සරම කරන්නේ? පොදු පදය එළියට ගන්නවා. පොදු පද තියෙනවා නම්. මෙතනදී අපිට පේනවා x දෙපැත්තෙම පොදුයි. ඇතුළේ ඉතුරු වෙන්නේ x වර්ගයේ ඍණ 9. එහෙම ගත්තාම අපිට පේනවා මේ වරහන් ඇතුලේ තියෙන්නේ වර්ග දෙකක අන්තරයක් කියලා. එතකොට අපි ඒකත් සුළු කරන්න ඕනි x ඍණ 3 වතාවක් x ධන 3 කියලා. ඔන්න සාධක වෙන්නේ දෙවතාවක් x ඍණ 3 වතාවක් x ධන 3. මේ 2024 ගාන. මම 23 ගානෙත් අහලා තියෙනවා. 23 ගානේ අහලා තියෙන්නේ 15 වෙනි ගානට. 3x වර්ගය ධන 2x ඍණ 1 x සාධකයක් x ධන 1 වේ අනෙක් සාධකය සොයන්න. 3x වර්ගය ධන 2x ඍණ 1 එක සාධකයක් වූ x ධන 1. මෙයාලා මේ නොකිය කියන්නේ x ධන 1 තව මොකකින් හරි ගුණ වුණොත් තමයි මේ 3x වර්ගය ධන 2x ඍණ 1 හැදෙන්නේ කියලා. ඉතින් අපි මේක සාමාන්‍යයෙන් හදන විදිහට මේ ඉස්සරහා තියෙන පදයෙන් අවසාන පදයේ ගුණ කරනවා 3. එතකොට මෙන්න මේ 3 ගුණිතයකින් 2 හැදෙන්න ඕනේ එකතු වෙලා හරි අඩු වෙලා හරි. එතකොට 3 වරක් 1 විතරයි 3 ගුණිතයන් වල තියෙන්නේ. 3 හැදෙන්නේ 3 වරක් 1 කියන්නේ. එතකොට ධන දෙකක් තියෙන්නේ. එතකොට අපි දන්නවා ලොකු එකෙන් පොඩි එක අඩු වෙලා ලොකු එකේ ලකුණ තමයි එන්නේ. එතකොට ලොකු එක අනිවාර්යයෙන්ම ධන 3 වෙන්න ඕනේ. ඍණ වෙන්න ඕනේ. හරි දැන් අපිට ඔන්න හැදුව හැකි 3x වර්ගය ධන 3x ඍණ x ඍණ 1. දැන් මේකේ ඔන්න ඩබල් අපි කඩා ගන්නවා. පොදු පද එළියට ගන්නවා 3x x ධන 1. ඔන්න අපිට මෙන්න මෙතන ආවා x ධන 1 එක සාධකයක් කියලා ආවනේ. ඉතින් එහෙනම් අපේ උත්තරේ හරි. අපිට මෙතනදී ඍණ 1යි x ධන 1යි එක සාධකයක් 3x ඍණ 1යි අනික් සාධකය x ධන 1 වෙනවා. උත්තරේ වෙන්නේ 3x ඍණ 1 තමයි අනෙක් සාධකය. ඊළඟට ආය සාධක සොයන්න 2021 3 වෙනි ගානටත් අහලා තියෙනවා. 9x වර්ගය ඍණ 4. 9x වර්ගය ඍණ 4 සාධක හොයන්න තමයි තියෙන්නේ. බලපු ගමන් පේනවා මේක වගේමයි. මොකද්ද? වර්ග දෙකක අන්තරයක් තියෙන්නේ. මේ ගණන් හදලා තියෙන කෙනෙකුට මේවා ඉක්මනට පේනවා. ධන දෙක. මේ දෙක එකට ගුණ කරපුවාම වරහන් ඉවත් කරලා සුළු කරපුවාම මෙන්න මේ උත්තරේ තමයි එන්නේ. සාධක සෙවීම ඔය වගේ ගණන් තමයි එන්නේ. ඉතින් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වර්ග දෙකක අන්තරය ඔය වගේ ගැටලු තමයි වැඩිපුරම අහන්නේ සාධක සෙවීම වලට.